අයුබෝවන් මගේ YouTube channel එකට ඔයාලා හැමෝම හරිම ආදරෙන් පිළිගන්නවා. මේක තමයි මගේ පළවෙනි vlog එක, පළවෙනි YouTube video එක. මුළු දවසක් පුරාම මම clean කරපු වැඩ ටික තමයි මෙතන තියෙන්නේ. ඉතින් අපි බලමුද? ඉස්සෙල්ලාම හොදන්න තියෙන ලෙඩ ටිකත් මැෂින් එකට දාලා මම කළේ ගේ ඉස්සරහා ඉඳන් සම්පූර්ණයෙන්ම පඩි පෙළ අතු ගාගෙන ආපු එක. ඊට පස්සේ ක්ලීනින් ලික්විඩ් එකක් දාලා මම මුලින්ම සාලේ තියෙන බඩු ටිකේ දූවිලි හොඳට විහිද ගන්නවා. මේ වෙද්දි මම මේ කබඩ්ස් ඇතුලේ හැම තියෙන දේවල් අස් කරගෙන ඉවරයි කලින් දවසේ. අද උඩින් තමයි අස් කරයි යන්න තියෙන්නේ. කලින් දවස් ටික නම් ඉතින් වීඩියෝ කරගන්න බැරුව ගියා. මේ වීඩියෝ එකේ නම් ඉතින් ඔයාලට තියෙන්නේ දවසම මං අස් කරන දිහා බලාගෙන ඉන්න තමයි. මේ පහන තියෙන තැන තියෙන ඉන්ඩෝර් ප්ලාන්ට් එක අපිට ගෙදරට එද්දි තෑග් එකට හම්බුන එකක්. ඉස්සරහට කියන්නම්කො මම ඉන්ඩෝර් ප්ලාන්ට්ස් කොහොමද හදාගන්නේ, මගේ ළඟ තියෙන ඉන්ඩෝර් ප්ලාන්ට්ස් මොනවද කියලාත්. සාලේ කොටසත් අතු ගාලා ඉවර වෙලා ඊට පස්සේ මම ඉස්සරහම තියෙන කාමරයට ආවා. ඒකත් අස් කරගන්න. මේක ලොකුවට පාවිච්චි වෙන්නේ නැති නිසා ඉතින් එහෙමට හැඩි වෙන්නේ නැහැ. නමුත් ගේ අතු ගාද්දි මම සම්පූර්ණයෙන්ම මේ කාමරෙත් අතු ගාලා මොප් කරලා අස් කරගන්නවා. මේ තියෙන්නේ අනිත් කාමරේ. මේක ඉතින් හස්බන්ඩ්ගේ කම්පියුටර් එකයි යාගේ ඔය තියෙන බඩු තමා වැඩි හරියක්ම තියෙන්නේ. ඒකත් මම දූවිලි පිහදාලා අස් කරගත්තා. වීඩියෝ එකේ ස්පීඩ් එක වැඩි කරලානේ තියෙන්නේ. මට දැන් මේ එඩිට් කරද්දිත් හිතුනේ අපිට වැඩ කරද්දිත් මේ වගේ ස්පීඩ් එකේ වැඩ කරගන්න තියෙනවා නම් කොච්චර හොඳයිද කියලා. අපේ තියෙන රෙදි හැම මම කලින් දවසක මේ කබඩ් වලට නවලා දාගෙන තියෙන්නේ. ඒක මට ලොකු පහසුවක් වුණා දැන් අස් කරගෙන යන්න. මොකද අලුතෙන්ම රෙදිත් නවලා කබඩ්ස් වලට දාන්න තිබ්බනම් මේ ගියාට වඩා ලොකු වෙලාවක් යනවා මට ගේ අස් කරලා ඉවර කරගන්න. ඒ විදිහට මේ කාමරෙත් සම්පූර්ණයෙන්ම අස් කරලා තුගාගත්ත මම. මේ තියෙන්නේ අපේ පිටිපස්සේ කුස්සිය ගාව බැල්කනි එකේ view එක. ඈත හරියම ලස්සනට පේනවා. හරි ලස්සනයි ඉතින් මෙතන. ඊට පස්සේ මම මේ මහන්සියෙන්ම අපේ බෙඩ්රූම් එකත් ක්ලීන් කරගත්තා. අපි මේ ගෙදරට ආපු මුල් දවස් හින්දා දැන් තමා මම කබඩ්ස් ඇතුළේ එහෙමත් අස් කරගන්න ගමන්ම ඉන්නේ. ඒ අතරතුර තමා මෙහෙම ගේ ක්ලීන් කරන්නේ. කොටසින් කොටස තමා මම අස් කරගෙන යන්නේ. ඒත් එක්කම මම මේ වෙලාවේ ඩ්‍රෙසින් ටේබල් එකෙත් මගේ බඩු අස් කරගත්තා. සමහර බඩු නම් තාම ගෙනාපු විදිහටම බෑග් වල මම ඉතින් අස් කරගෙන යන ගමන් ඒවා හොයන විදිහට මෙතනින් ගෙනල්ලා හොරගන්න තමයි හිතාගෙන ඉන්නේ.
මේ කාමරේ අස් කරගන්නත් හිතුවට වඩා වෙලා ගියාට මට ඕන විදිහට සම්පූර්ණයෙන්ම කාමරේ අස් කරලා ඉවර කරගත්තා මම. මෙහෙම කාමර සේරමයි සාලේ අස් කරලා ඉවර කරලා බාත්රූම් එක අස් කරන්න ඉස්සෙල්ලා සම්පූර්ණයෙන්ම මම මේ කොටස් ටික මුව් කරගත්තා. ඒ කොටස නම් රෙකෝඩ් වෙලා නැහැ. ඊට පස්සේ අපි දෙන්න හදිසි අවශ්‍යතාවයකට එළියට ගියා. ඒ ගිහින් දවල්ටත් කෑම කාලා ඇවිල්ලා තමා මම ඊළඟ ටික අස් කරන්න ගත්තේ. ඊට පස්සේ කෙලින්ම අස් කරේ බාත්රූම් එක. හොඳට බාත්රූම් එකට ලික්විඩ්ස් දාලා හොඳට මම බාත්රූම් එක අස් කරගත්තා. ඉතින් අස් කරන අතර කියන්නම්කෝ මේක තමා මගේ පළවෙනි ව්ලොග් එක. ඉතින් මේ ව්ලොග් එකේ තියෙන අඩුපාඩු මොන හරි තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ක්ලීනින් ලික්විඩ්ස් දාලා මැදලා ඉවර වෙලා මම ඊට පස්සේ කොමඩ් දෙකටයි බාත් ටබ් එකටයි උණු වතුර දාලා ආයි චුට්ටක් හොදගත්තා. ගෙදරක බාත්රූම් එක කිචන් එක කියන්න ඉතින් අනිත් හැම තැනටම වඩා හොඳට පිරිසිදුව තියෙන්න ඕන තැනනේ. මේ සේරම හොඳට හොදලා පිහදාලා මොප් කරලා ඉවර වෙලා තමා මම ඊළඟට අස් කරන්න අනිත් තැනට ගියේ. මෙතන මේ මගේ පනා ටිකත් මම මේ වෙලාවෙදිම හොදලා අවුවෙන් වේලෙන්න තියෙනවා. හොඳට අවුව වැටලා තියෙන මේ වෙලාවේ. ඉතින් මේකෙන් උපරිම ප්‍රයෝජන ගන්නත් ඕනේ නේද? ඊට පස්සේ ඉතින් ඔන්න මම ගෙදර ආසම තැන තමා ක්ලීන් කරන්න හදන්නේ මගේ කිචන් එක. ඒ වුණාට ඉතින් දුකට හේතුව තමා මෙන්න මේ පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකෙන් පස්සේ මම කිචන් එක ක්ලීන් කරපු එක වීඩියෝ එකක්වත් රෙකෝඩ් වෙලා නැහැ. මමත් මේ වැඩේට ඉතින් අලුත්නේ කැමරා එක ඔන් කරලා තිබ්බට මම වීඩියෝ කරන්න එක ලෑස්ති කරලා නැතුව නිකම්ම කැමරා එක තියාගෙන අස් කරපු එකයි කරලා තියෙන්නේ. අන්තිමට බලද්දි තමා මම ඒක දැක්කේ. ඉතින් කිචන් එක අස් කරලා ඉවර වෙලා හැමම අපි දෙන්නම එකතු වෙලා ගියා ගාඩන් එක අස් කරන්න. ගාඩන් එකේ මේ විදිහේ තනකොළත් ගොඩාක් වැවිලා. ඒ නිසා අපි දෙන්න ඉස්සෙල්ලාම තනකොළ ටික කපාගෙන හිටියා. මෙහෙම තිබ්බට මේ වෙද්දි වෙලාව හවස 7ත් පහු වෙලා. ඒ වගේම ගොඩාක් හුළඟ ඔයාලට පේනවත් ඇති මෙහෙම තියෙද්දි ගස්වල හෙලවෙන විදිය. අපි දෙන්න ඉතින් තනකොළ කපාගෙන පැල හිටවන්න බීම සකස් කරගෙන ඉවර වෙලා පැල ටිකකුත් හිටෙව්වා. මම ගාඩන් එකේ විස්තර ටිකක් ඔයාලට අලුත් වීඩියෝ එකකින් ගේන්නම්. අපි දෙන්න මේ විදිහට රෑ 11 විතර වෙනකම්ම මේ ටික අස් කරගත්තා පැල හිටවලා. ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. තව ලස්සන වීඩියෝ එකකින් ඔයාලව හම්බ වෙන්න එන්නම් මම.
channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඒ වගේම මේ වීඩියෝ එක ගැන ඔයාලට හිතන දේ කමෙන්ට් එකකින් කියාගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් ආයෙත් අලුත් වීඩියෝ එකක් අරන් ඉක්මනටම ඔයාලව බලන්න එන්නම්. ඔයාලට සුබ දවසක් වේවා.